Hi. Welcome back to my YouTube channel. ඉතින් කොහමද ඔයාලට මම අද හිතුවා හැව්ලොක් මෝල් යන්න ඕනි කියලා. මට ලස්සන ඇඳුම් ටිකක් try කරන්නත් ඕන. ඉතින් මම අද ආවා හැව්ලොක් මෝල්. හැව්ලොක් මෝල් ඇවිල්ලා මම හිතුවා මට ලස්සන බ්ලවුසස් ටිකක් try කරන්න ඕනි කියලා. ඉතින් ඔන්න මං හැව්ලොක් මෝල් එකට ආවා. ඉතින් හැව්ලොක් මෝල් එක ඇතුළට ඇවිල්ලා මම හැව්ලොක් මෝල් එක ඇතුළට ගියා බලන්න අද වහින දවසක්. එපා වෙනවා ඉතින්. ලස්සනයි හැව්ලොක් මෝල් එක. ඉතින් මං ඇතුළට ගියා ඇත්තටම ඇතුලේ ප්‍රමෝෂන් එකක් තිබ්බා. මේ බලන්න මං හිතන්නේ ඔයිල් මොනවා හරි තියෙන ප්‍රමෝෂන් එකක්. ඉතින් ඒකේ ගේම්ස් වගේක් ප්ලේ කරන්න තිබ්බා. ඉතින් ඒ ඉවෙන්ට් එක තමා මෙතන ඕගනයිස් කරලා තිබ්බේ. ඉතින් මම ඒකත් බලාගෙන ඇතුළට ගියා. අද නම් ඇත්තටම ක්‍රවුඩ් එක ගොඩක් අඩුයි. මේ වෙලාව ඇත්තටම හවස 6:30 වගේ. ඉතින් ගොඩක්ම ක්‍රවුඩ් හිටියේ නැහැ. ඉතින් මං ඒ වුණාට හිතුවා දිගටම මෝල් එක ඇතුළේ ඇවිදිනවා කියලා. අද ඇත්තටම ගොඩක් වැඩ තිබ්බ දවසක්. ඉතින් මට මයින්ඩ් එක රිලැක්ස් කරගන්නත් ඕන. ඉතින් ඒක නිසා මං ඉක්මනට ඇවිද්දා. ඉතින් මම මේකේ shopping mall එකේ ලස්සන ෆ්‍රොක්ස් තිබ්බා. ලස්සන ඇඳුම් බල මේවායේ ලස්සන කැෆේස් බල ඊට පස්සේ උඩට ගියා. මෝල් එක උඩටම ගිහිල්ලා ඉතින් ඇවිද්දා ඇත්තටම හරි නිදහස් මේ වෙලාවේ මෙහෙම ඇවිදින එක. ඉතින් ඇත්තටම මම හැව්ලොක් මෝල් එකේ ඇත්තටම මම ආසම කූල් ප්ලැනට් එකේටයි ඊට පස්සේ තව තියෙනවා ඔඩෙල් එකේ ලස්සන ඇඳුම් තියෙනවා. ඒ වගේම අනිත් shops වලත් තිබ්බා. ඉතින් anyways මම ඇවිදිනවා. ඉතින් ඇත්තටම අද ඇත්තටම හරිම බිසි දවසක්. ඒ මදුවට එළිය හොඳටම වහිනවා. එපා වෙනවා ඉතින්. ඒක නිසා මෝල් එක ඇතුළට ආවම ඇත්තටම මාරම විදිහට මයින්ඩ් එක රිලැක්ස් වෙනවා. ඒ මියුසික් ඇත්තටම ඒ ග්‍රවුන්ඩ් එක ඇත්තටම ඒ බෑග්ග්‍රවුන්ඩ් එක ඇත්තටම මේකේ ලයිටින්ස් දාලා තියෙන විදිහ ඇත්තටම දැක්කාම හරිම අර තියෙන ප්‍රශ්න කරදර සේරම අමතක වෙලා ගිහිල්ලා හරිම කූල් වයිබ් එකක් දෙනවා. ඉතින් මම මේකේ තිබ්බ අනිත් shops උත් බැලුවා. ඉතින් ඇත්තටම මේකේ ගොඩක් හොඳ මං දැකලා තියෙන විදිහට ගොඩක් රීසනබල් ප්‍රයිසින් වලට තිබ්බා ගොඩක් shops. ඉතින් ගොඩක් ඒ වගේම මේකප් අයිටම්ස් ඒ වගේම ගොඩක් අනිත් අයිටම්ස් එහෙමත් සෑහෙන්න තිබ්බා. ඉතින් මම මිරර් සෙල්ෆි try කරලා බැලුවා. ඉතින් මිරර් සෙල්ෆිත් මෙහෙම try කරලා ඊට පස්සේ හිතුවා මම ඇඳුම් ටිකක් බලන්න යන්නත් ඕන කියලා. ඊට පස්සේ ආයෙත් මම මේ උඩට යන ගමන් ඉන්නේ. ඇත්තටම අද මෙතන නම් ගොඩක් ක්‍රවුඩ් එක නැහැ. ඉතින් කෝකටත් ඉතින් කියලා මම ඉතින් උඩටම ගියා. ඉතින් මං තැන නතර වෙලා ෆොටෝස් ගත්තා. ෆොටෝස් ගන්න එක තමයි මම ආසම දේ. ඕනම තැනක ගිහිල්ලා ඉතින් ඒක මතකයක් විදිහට මගේ ළඟ තියාගන්නත් පුළුවන්. ඉතින් මම ආසයි ඒ වගේ මතක එකතු කරන්න. එතකොට තමයි ජීවිතේ එක තැනක නතර වෙලා නැතුව ජීවිතේ වින්දා කියලා හිතෙන්නේ. ඉතින් අදත් ඒ වගේ දවසක්. අද මට සතුටුයි. ඉතින් ගොඩක් ප්‍රශ්න කරදර මැද්දේ වුණත් මේ වගේ හිනාවක් එකතු වෙන දවසක්
ජීවිතයට ආවා කියන්න මම හරිම ආසයි. මොකද ජීවිතේ හැමදාම දුක් කරදර තියෙන්න ඕන නෑ කියලායි මම විශ්වාස කරන්නේ. ඉතින් ඔඩර් ස්ටෝර් එකත් මම බැලුවා ගිහිල්ලා. ඊට පස්සේ මම වොෂ්රූම් එක පැත්තේ ගියා. ගිහිල්ලා එතන පොඩ්ඩක් කෝලම් කර කර හිටියා ඇත්තටම. ඇත්තටම වොෂරූම් එකේ මිරර් සෙල්ෆි ගත්තේ නැහැ. පොඩ්ඩක් එළියට ඇවිල්ලා චුට්ටක් වෙලා ඉඳලා සෙල්ෆිස් ටිකක් අරගෙන ආපහු යනවා කියලා හිතුවා. ඇත්තටම ෆුඩ් කෝට් එකේ මොනා හරි try කරන්නත් හිතලා ආයෙත් රෑ වෙයිද කියලා බලලා ඒක නිසා ෆුඩ් කෝට් එකේ මොනවත් try කරන්නත් මට බැරි වුණා. එනිවේස් ඉතින් මෙහෙම පොඩි පොඩි සෙල්ෆීස් ටිකක් අරගෙන මම ඉක්මනට යනවා කියලා හිතුවා. ඉතින් කාලෙකින් මෙහෙම මෝල් එකට එන්නෙත් ඉතින් ආපු දවසට තියෙන කෝලම් සේලම කරලා තමයි යන්නේ ඉතින්. ඇත්තටම මම මෝල් එකට ආවම සාමාන්‍යයෙන් පැය 2-3ක් විතර ඉඳලා තමයි යන්නේ. මොකද එදා දවසේ තියෙන වයිබ් එක සේරම මම ඉතින් ආසයි. ඉතින් මේකේ තියෙන පොසිටිව් වයිබ්ස් එක එතකොට ගුඩ් වයිබ්ස් සේරම ඉතින් අරගෙන තමයි මම යන්නේ. මං ආසයි මේ වගේ ප්ලේසස් වලට. ඉතින් ගොඩක්ම ඔළුව රිලැක්ස් වෙනවා. ඔළුව තියෙන ප්‍රශ්න මේවා අමතක වෙනවා. ඉතින් ආසයි ඇවිදින්න. ඉතින් තවත් ෆොටෝස් ගත්ත මම නතර වෙලා. එතන ලයිටින්ස් එක ලස්සනට ෆොටෝස් ගන්න පුළුවන්. බේලි එකටත් ගියා. චෙනාරා ඩොජ් එකේ ලස්සන ගවුම් තිබ්බා. ඒ වගේම මේකේ ලස්සනයි view එක. උඩ ඉඳලා බලද්දී මාරම ලස්සනට පේනවා. ඉතින් මේ වගේ එක ෂොප්ස් තිබ්බා. මේ බලන්න මේකේ view එක මෙතන නම් ඉවෙන්ට් එකක් ඕගනයිස් වෙලානේ තියෙන්නේ. ඉතින් එතන හරිම බිසි ඉතින්. මෙතන පොඩි බබාලාට ප්ලේ ඒරියා එකක්. මෙතන ඇත්තටම අයිස්ක්‍රීම් තිබ්බා. ආසයි කන්න බත් ටයිම් මදි. එතනම ඩයිනින් ඒරියා තිබ්බා. ලස්සන කැෆේස් තිබ්බා. කැෆ්ටේරියා එකක් තිබෙනවා. ඉතින් ෆුඩ් ස්ටුඩියෝ තියෙනවා. ඉතින් ඇත්තටම මාරම ආසයි ඉතින්. ඔක්කොම එකම ලොකේෂන් එක තියනවා දකිද්දී ඉතින් එනිවේස් මේකේ ලස්සන ෂොප්ස් තිබ්බා. මෙතන ෆුඩ් ගන්න පුළුවන් හොඳ රෙස්ටොරන්ට් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ බෙඩ්ෂීට් අයිටම්ස් සෑහෙන්න තිබ්බා ඉතින්. කොහොම හරි මං ඉතින් වටේම ඇවිදලා හොටෙල් එකටත් පුළුවන් ගිහිල්ලා හොටෙල් එකේ ඇඳුම් try කරලා ඊට පස්සේ ආපහු ආයෙත් සැරයක් වටේ ඇවිද්දා මම. ඇවිදලා විහාන ස්ටෝල් එකෙත් තිබ්බා. එක ජාතියේ ෆුඩ් කෝනර්ස් තිබ්බා. ඉතින් ඒ හැම එකම බලලා මම හිතුවා ඉක්මනටම මට ඕන කරන ක්‍රොප් ටොප්ස් වගේ ගන්නත් ඕනි. ඒක නිසා කූල් ප්ලැනට් එකට යන්න. ඉතින් කූල් ප්ලැනට් එකට ආවා මම. ලස්සන මෙන්න මේ පොඩි ෆ්‍රොක් එක try කරා. ඉතින් මේක චූටි ෆ්‍රොක් එකක්. ඒක වුණාට හරිම ලස්සනයි. හරිම කියුට් මල් ඩිසයින් එක. ඒකයි මම try කළේ. ඊට පස්සේ මම ක්‍රොප් ටොප් එකයි ට්‍රවුසර් එකයි try කළා. ක්‍රොප් ටොප් එක නම් මම ආසයි. ඒක ඕකේ. ට්‍රවුසර් එකත් ඕකේ වගේ බට් මම චුට්ටක් ඒකට චබි වගේ චබි ලුක් එකක් තියෙනවා. ඉතින් මේක නම් මම මාර ආසයි. ඒක ලස්සනයි බ්ලවුස් එකයි ඩිසයිනින් එක. එනිවේස් මේකේ චුට්ටක් මම මහතයි මගේ අත් දෙක එහෙම. ඉතින් එතකොට ටිකක් ලුක් එක එච්චරම ටිකක් ඕකේ නෑ වගේ. අත් දෙක චුට්ටක් කෙට්ටු වුණා නම් චුට්ටක් මහත අඩු වුණා නම් හොඳයි කියලාත් හිතෙනවා.
ලස්සනයි ඒ බ්ලවුස් එක ඇත්තටම. ඊට පස්සේ මේ ක්‍රොප් ටොප් එක මම try කරලා බැලුවා. ඒකත් ඇත්තටම ලස්සනයි. මං ආසයි මේ පින්ක් කලර් එකට. ඊට පස්සේ ආපහු සැරයක් මම වටේම ඇවිද්දා. ඇවිදලා බැලුවා. ඉතින් මෝල් එකට ආවම සාමාන්‍යයෙන් මම පැය 2-3ක් විතර ඉන්නවා ඉතින්. ඉඳලා ඇවිදලා බලලා තමයි මම යන්නේ. ඉතින් දැන් නම් චුට්ටක් සෙනග ඇවිල්ලා දැන් මොකද රෑ 8ට විතර කිට්ටුයි ඉතින්. ඉතින් මම එහෙමම තව ෆොටෝස් ටිකක් ගත්තා. හැමදාමත් මම මේකේ ෆොටෝස් ගන්න ආසයි. ලස්සන ලයිටින් එතකොට ලොකේෂන් තියෙනවා. ඉතින් එතකොට ෆොටෝස් ගන්න හිතෙනවා ඉතින්. එනිවේස් ඉතින් මේ වගේ මෙන්න මේ වගේ ලස්සනට හදපු හැපි ප්ලේසස් තියෙනවා. ඉතින් මේ තැන්වල ඇත්තටම ෆොටෝස් ගන්න ආසයි. එනිවේස් ඉතින් කොහොම හරි දැන් වෙලාවත් ඇත්තටම රෑ 8ත් පහුවෙලා. ඉතින් මම ගෙදර යන්නත් ඕනි අද. ඉතින් අදට ගිහින් එන්නයි හදන්නේ. That's it then. Bye bye. මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. Okay. මම බලන් ඉන්නවා. ඔයාලගේ feedback දෙන්න. මගේ වීඩියෝස් හොඳයිද නරකද? මගේ වීඩියෝස් වල අඩුපාඩු මොනවද කියලා ඔයාලා කියන්න. මම ඒවා ආසාවෙන් බාර ගන්නවා. මම බලන් ඉන්නවා. ඔයාලා like කරන්න, comment කරන්න, ඔයාලගේ අදහස් මට කියන්න. මම හදාගන්න ඕන දේවල් තියෙනවා නම් හදාගන්න ඕන තැන් කියන්න. ඉතින් ඔයාලගේ අදහස් තමා මට වටින්නේ. Okay bye. Love you.